ඉතින් ඔයාලා අදත් එකතු වෙලා ඉන්නේ Iconic Minds කියන channel එකත් එක්ක. ඉතින් ඔයගොල්ලන්වත් මම අද පිළිගන්නවා වගේ අලුත් වීඩියෝ එකකට. ඉතින් අද අපි කතා කරන්නේ අපි හැමෝම දන්න කෝනික් සෙක් සමාගම ගැන. ක්‍රිස්ටියන් වොන් කොනික්සෙක් 1972 ජූලි 2 වන දින ස්වීඩනයේ උපත ලැබීය. කුඩා කල සිටම ඔහු මෝටර් රථ හා තාක්ෂණය පිළිබඳ දැඩි උනන්දුවක් දැක්වුවා. ඔහුට වයස අවුරුදු 5 දී පමණ නෝර්වේ චිත්‍රපටයක් වෙච්ච පෙන්ක්ලිෆ් ග්‍රෑන්ඩ් ප්‍රික්ස් කියන ෆිල්ම් එක නැරඹීමෙන් පසු තමන්ගේම සුපිරි මෝටර් රථයක් නිර්මාණය කිරීමේ අභිප්‍රාය ඔහු තුළ ඇති වුණා. මේක තමයි එයාගේ අනාගතයේ සඵලා වෙච්ච ප්‍රබල පෙළඹවීම. එයාගේ පාසල් කාලයේදී ඊට පස්සේ ඔහු විවිධ ව්‍යාපාරික කටයුතු වල නිරත වුණා. ඔහුගේම ආහාර ආනයනය කිරීමේ ව්‍යාපාරයක් හා පාරිභෝගික භාණ්ඩ විකිණීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගියා. මේ ව්‍යාපාරික අත්දැකීම් ඔහුට ප්‍රායෝගික දැනුම හා කළමනාකරණ කුසලතා ලබා දුන්නා. නමුත් ඔහුගේ සැබෑ ආශාව වුණේ මෝටර් රථ ලෝකය. වසර ගණනාවක් තිස්සේ ඔහු තමාගේම මෝටර් රථයක් නිර්මාණය කිරීමේ සිහිනය පෝෂණය කළා. ක්‍රිස්ටියන් වොන් කොනික්සෙක් වයස අවුරුදු 22 දී, ඒ කියන්නේ 1994 දී ලෝකයේ හොඳම සුපිරි මෝටර් රථය නිර්මාණය කිරීමේ අභිප්‍රාය ඇතිව කොනික්සෙක් ඔටෝමෝටිව් AB සමාගම ආරම්භ කළා. සමාගම ආරම්භ කිරීමෙන් පසු ඔහු හා ඔහුගේ කුඩා කණ්ඩායම පළමු මූලාකෘතිය වන කොනික්සෙක් CC නිර්මාණය කිරීමේ කටයුතු ආරම්භ කළා. වසර දෙකක වෙහෙස මහන්සියෙන් පසු 1996 දී මෙම මූලාකෘතිය එළි දැක්වුවා. ඒක බොහෝ දෙනාගේ අවධානය දිනාගත්තා. අනාගත නිෂ්පාදන මාදිලි සඳහා ශක්තිමත් පදනමක් සැලසුවා. මේ කාලය තුළ අරමුදල් සෙවීම හා ඉංජිනේරුම අභියෝග ජය ගැනීම විශාල අභියෝගයක් වුණා. වසර ගණනාවක සංවර්ධනයෙන්, පරීක්ෂා වලින් හා වැඩිදියුණු කිරීම වලින් පස්සේ කොනික්සෙක් සමාගමේ පළමු නිෂ්පාදන මෝටර් රථය වන කොනික්සෙක් CC8S 2002 දී ජිනීවා මෝටර් රථ ප්‍රදර්ශනයේදී එළි දැක්වුවා. 8S යන්නේ අදහස් කරන්නේ ඒක හෝස් පවර් 655ක බලයක් නිපදවන 4.7 ලීටර් සුපර්චාර්ජ් V8 එන්ජින් එකක් සහිත බවයි. CC8S විශේෂත්වය වුණේ ඒක අතිශය සැහැල්ලු කාබන් ෆයිබර් ශරීරයකින් හා අද්විතීය ඩයිහෙඩ්‍රල් සින්ක්‍රෝ හීලික්ස් දොර පද්ධතිය, ඒ කියන්නේ දොර විවෘත වෙන ආකාරය වෙනස්, හා අතිනවීන ඉංජිනේරු විද්‍යාවයි. බිඳුවේ සිට කිලෝමීටර් 100ක් යාමට ගතවන්නේ තප්පර 3.5ක් වැනි කෙටි කාලයක්. උපරිම වේගය පැයට කිලෝමීටර 390 ආසන්න වශයෙන් වාර්තාවක් ලෙස දැක්වෙනවා. CC8S මෝටර් රථ 6ක් පමණක් මුළු ලෝකෙ පුරාම නිෂ්පාදනය කරන ලද අතර එය කොනික්සෙක් සමාගමේ සන්නාමය ලෝක සිතියමට ගෙන ආවා. සුපිරි මෝටර් රථ ලෝකයේ නව යුගයක ආරම්භය සනිටුහන් කළා. කොනික්සෙක් CCR 2004 CC8S වැඩිදියුණු කළ අනුවාදයක් වන CCR 2004 දී එළි දැක්වුවා. මේක CC8S ට වඩා බලවත් වූ අතර හෝස් පවර් 806ක බලයක් නිපදවන්න පුළුවන්. 2005 පෙබරවාරි 28 වන දින ඉතාලියේ නාඩෝ රින් පරීක්ෂණ ධාවන පථයේදී CCR රථය පැයට කිලෝමීටර 387.87ක එනම් සැතපුම් 241.01ක වේගයක් වාර්තා කරමින් මැක්ලරෙන් F1 රථය සතුව තිබූ ලෝ වේගවත්ම නිෂ්පාදන මෝටර් රථය යන ගිනස් ලෝක වාර්තා පිට දැම්මා. මේ ජයග්‍රහණය කොනික්සෙක් සමාගම සන්නාමයට ජාත්‍යන්තර කීර්තියක් ලබා දුන්නා. කොනික්සෙක් CCX CCX මාදලිය එහෙමත්තා කම්පිටිෂන් කූප් X ලෙස නම් කරන ලද්දේ කොනික්සෙක් සමාගමේ 10 වන සංවත්සරයේ සැමරීම සඳහායි. මේ මෝටර් රථය ප්‍රධාන වශයෙන් නිර්මාණය කරන ලද්දේ එක්සත් ජනපද වෙළඳපොළ පිවිසීම සඳහායි. එබැවින් ඒ එක්සත් ජනපදයේ ආරක්ෂක හා විමෝචන ප්‍රමිතීන්ට අනුකූල වන පරිදි සැලසුම් කර ඇත.
CCX හි එන්ජින හෝස් පව 806ක බලයක් නිපදවූ අතර එය E85 ජෛව ඉන්ධන වලින් ධාවනය වීමට හැකිවන පරිදිද අනුවර්තනය වුණා. CCX රථය ටොප් ගිය ධාවන පතයේදීද වාර්තාගත වේලාවක් සටහන් කළා. Koenigsegg Agera Agera එමත් ස්වීඩන් භාෂාවෙන් කාලානුරූපී යන අර්ථ ලබා දෙන වචනයක්. ඉතින් මේ Agera මාලාව Koenigsegg කම්පැනියක සඳහා විශාල සාර්ථකත්වයක් ගෙන ආවා. 2010 දී ජිනීවා මෝටර රථ ප්‍රදර්ශනයේදී මේක එළි දැක්වුවා. මේ මාලාවේ Agera R, Agera RS හා 1 කියන මාධ්‍යක ඇතුළත් වෙනවා. Agera R 2011 හෝස් පව 1140ක බලයක් නිපදවූ අතර පැයට කිලෝමීටර් 300ක වැනි වේග වාර්තා කිහිපයක් පිහිටුවා ගත්තා. Koenigsegg 1 මේක මෙගා කාර් එකක් ලෙස හැඳින්වෙනවා. ඒකට ඒ නම ලැබුණේ එහි බලයත් බරත් අනුපාතාත්මකව සමාන බැවින්. ඒ කියන්නේ එන්ජින් එකේ බලය කිලෝවොට් වලින් හා මෝටර රථයේ බර කිලෝග්‍රෑම් වලින් සමානයි. මේක හෝස් පව 1360ක බලයක් නිපදවූ අතර ලොව ප්‍රථම මෙගා කාර් එක ලෙස හැඳින්වෙනවා. Koenigsegg Agera RS 2015 මේක ලෝකයේ වේගවත්ම නිෂ්පාදන මෝටර රථය ලෙස සිය කීර්තිය තහවුරු කළා. 2017 දී Agera RS රථය නෙවාඩා ප්‍රාන්තයේ පොදු මාර්ගයකදී පැයට කිලෝමීටර 447.1.9ක එහෙම නැත්නම් සැතපුම් 277.87ක සාමාන්‍ය වේගයක් වාර්තා කරමින් ලෝ වේගවත්ම නිෂ්පාදන මෝටර රථය යන ගිනස් ලෝක වාර්තාව බිඳ දැමුවා. Koenigsegg Regera 2015 දී Regera යනු ස්වීඩන් භාෂාවෙන් රජකම් කිරීමට යන අරුත ලබා දී. 2015 දී එළිදැක්වුණු මෙගා GT එහෙම නැත්නම් ග්‍රෑන්ඩ් ටුවරර් කාණ්ඩයේ දෙමුහුන් සුපිරි මෝටර රථයක්. මේක Koenigsegg හි පෙර මාදිලි වලට වඩා වෙනස් වූයේ එය ප්‍රධාන වශයෙන් අධිවේගී මාර්ගවල දිගුතුර ගමන් කිරීම සඳහා සුපෝග වූ හා කාර්ය සාධන ඒකාබද්ධ කර දෙවීමයි. Regera හි විශේෂත්වය වූයේ එහි Koenigsegg Direct Drive එහෙම නැත්නම් KDD පද්ධතියයි. මේ සාම්ප්‍රදායික ගියර් පෙට්ටියක් වෙනුවට ඍජු ද්‍රවක ක්‍රියා පද්ධතියක් වන අතර ඒ සැලකිය යුතු ලෙස බර අඩු කරන අතර බලය වඩාත්ම කාර්යක්ෂමව රෝදවලට ලබා දී. මේක හෝස් පව 1500ට වැඩි ඒකාබද්ධ බලයක් නිපදවන අතර අති විශාල කම්පනයක් ලබා දී. Koenigsegg Jesko Jesko යනු 2019 දී ජිනීවා මෝටර රථ ප්‍රදර්ශනයේදී එළිදැක්වූ අතර එය සමාගම නිර්මාතෘ වන ක්‍රිස්ටියන් වොන් Koenigsegගේ පියා වන Jesko වොන් Koenigseggට ගෞරවයක් ලෙස නම් කරන ලදී. Jesko මාදිලේ ප්‍රධාන කාණ්ඩ දෙකකින් එළිදැක්විණි. Jesko Absolute මෙය වේගය සඳහා ප්‍රශස්තීකරණය කර ඇති අතර පැයට කිලෝමීටර් 500 ඉක්මවීමේ හැකියාවක් ඇති බවට Koenigsegg සමාගම ප්‍රකාශ කර සිටිනවා. Jesko Attack මේ ධාවන පතේ ට්‍රැක් ෆෝකස්ඩ් සඳහා නිර්මාණය කර ඇති අතර අධිවේගී හැසිරීම සඳහා විශාල ඩවුන් ෆෝස් එකක් නිපදවනවා. Jesko හි හෝස් පව 1600ක් බලයක් නිපදවන අතර ට්වින් ටර්බෝ V8 එන්ජිමක් සහ නව්‍ය ලයිට් ස්පීඩ් ට්‍රාන්ස්මිෂන් එහෙම නැත්නම් LST ගියර් පෙට්ටියක් ඇත. ඒ ශනික ගියර් මාරු කිරීම සිදු කරනවා. Koenigsegg Gemera Gemera යනු 2020 දී එළිදැක්වූ ආසන 4කින් යුත් පළමු මෙගා GT මෝටර රථයයි. Gemera යන්නින් අර්ථය ස්වීඩන් භාෂාවෙන් තවත් දේ දීම යන අදහස නිරූපණය කරනවා. ඒක හෝස් පව 1700ක බලයක් නිපදවන දෙමුහුන් පද්ධතියක් සහිත වන අතර 2.0 ලීටර් 3 සිලින්ඩර් tiny friendly giant එන්ජිමක් සහිතව විදුලි මෝටර් 3ක් සමග නිපදවේ. Gemera රථය Koenigsegg මෝටර රථයකින් පවුලේ සමාජිකයන් 4 දෙනෙකුට සුවපහසු ලෙස ගමන් කිරීමට හැකිවන පරිදි ප්‍රායෝගිකත්වය හා අතිශය කාර්ය සාධන ඒකාබද්ධව නිර්මාණය කරලා තියෙනවා.
කෝනික්සෙක් සමාගම ඒ සුවිශේෂී නිර්මාණ නව්‍ය තාක්ෂණයන් එන්ජිනේරුම විශිෂ්ටත්වය හා ලෝකවාර්තා බිඳදැමීමේ හැකියාවන් සමගින් සුපිරි මෝටර රථ කර්මාන්තයේ ඉහළම ස්ථානයක් හිමි කරගෙන ඇති අතර අනාගත සඳහාද අඛණ්ඩව නව්‍යකරණයන් සිදු කරමින් සිටී. ඉතින් අද මම ගෙනාවේ ස්වීඩන් කාර් බ්‍රෑන්ඩයක් වෙච්ච කෝනික්සෙක් සමාගම ගැන. ඉතින් මම ඉස්සරහට මේ වගේ තවත් වීඩියෝ කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම මේ කෝනික්සෙක් සමාගම ගැන කිව්ව දේවල් වලින් මම මොනවාරි වැරදි දෙයක් තියෙනවනම් මට මොනවාරි අමතක වෙච්ච දෙයක් තියෙනවනම් ඒ දේවල් වල කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මේ වගේ තවත් වීඩියෝ සඳහා මාව සබ්ස්ක්‍රයිබ් කරලා ඒත් එක්ක දින බෙල් බටන් එක ක්ලික් කරන්න. අදට සමු ගන්නවා සුබ ගමන්.